අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල ප්‍රසිද්ධ මාතෘකාවක් බදු ගෙවන්නන් අතර තියෙන ප්‍රසිද්ධ මාතෘකාවක් සහ අනිත් පුද්ගලයන්ටත් මේක වැදගත් withholding tax එකේ සිදුවෙච්ච වෙනස්කම් බැංකු සහ මූල්‍ය ආයතන ලබා ගන්න පොලිය සමග සිදුවෙච්ච වෙනස්කම් තමයි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. විශේෂයෙන්ම කතා කරන්නේ මොකද්ද මේ withholding tax එක කියන්නේ? ඒක කොහොමද මොන අනුපාතයෙන්ද කැපෙන්නේ සහ වෙනස් වෙච්ච අනුපාතයන් කොහොමද? සහ withholding tax එක අදාළ නොවන පුද්ගලයන් කවුද? ඒ withholding tax එක අදාළ නොවන පුද්ගලයන් සඳහා අවශ්‍ය ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? සහ ඒක බලපා withholding tax එක කපා ගැනීම බලපා ගන්න තියෙන ක්‍රම මොනවද කියලා තමයි අද මම වීඩියෝ එක කතා කරන්නේ. මම මුලදී මාර්ගනා කරනවා මේ තමත් කෙටි වීඩියෝවක් තුලින් මූලික තොරතුරු තමයි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන withholding tax එක සම්බන්ධව. අපි පළවෙනි කොටසෙන් කතා කරන්නේ මොකද්ද මේ withholding tax කියන්නේ කියලා. සහ withholding tax එක කොහොමද බලපාන්නේ interest income එක කියන්නේ පොලී ආදායමට කොහොමද බලපාන්නේ පොලී ආදායමට බලපාන එක පසුගිය කාල පරිච්ඡේදයේ වෙනස්කම් පිළිබඳව තමයි වීඩියෝ එක කතා කරන්නේ. ඉතින් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ withholding tax එක හඳුන්වා දෙන්න ඔයාලට තියෙනවා මිලියනයක තැන්පතුවක්. බැංකුව ඔයාලට කියනවා 10%ක interest එකක් අපි දෙන්නම්. ඉතින් වර්ෂ අවසානයේ ඔයාලට ලැබෙනවා ලක්ෂයක පොලී ආදායමක්. ඉතින් බැංකුව මේ ලක්ෂයක පොලී ආදායමෙන් 5% ප්‍රමාණයක් අඩු කරගෙන ඉතුරු ප්‍රමාණය කියන්නේ 95 ඔයාගේ ඉඩමට බැර කරනවා. ඉතින් මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වෙනවා. ඉතින් පෞගිය අප්‍රේල් 1 වෙනිදා කියන්නේ 2025 අප්‍රේල් 1 වෙනිදා මෙම 5% ප්‍රමාණය 10% දක්වා වැඩි කරා. ඉතින් ඒක තමයි සිදුවෙච්ච ප්‍රධානම වෙනස මේ පොලී ආදායම් අදාළව. ඒ වගේම 2025 අප්‍රේල් 1 වෙනිදා වෙච්ච තවත් ප්‍රධාන වෙනසක් තමයි තනි පුද්ගලයාට ලැබෙන බදු නිදහස් දීමනවා ලක්ෂ 12 සිට ලක්ෂ 18 දක්වා වැඩි කරපු එකේ. ඉතින් මේකත් මම අද කතා කරන මාතෘකාවට ඍජුවම බලපානවා. ඒ කියන්නේ ඔයාගේ පොලී ආදායම සහ සමස්ත ආදායම ලක්ෂ 18ට අඩුයි නම් ඔයාට පුළුවන් ඔයාගේ බැංකුව හරහා දේශීය ආදායම් පොදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න. ඔයාගේ මේ කපා ගන්න රඳවා ගැනීමේ බද්ද අඩු කිරීම බලපවන්න. ඉතින් මේ සඳහා ප්‍රධාන කාරණා තුනක් තමයි බලපාන්නේ. කොන්දේස් තුනක් තියෙනවා. පළවෙනි කොන්දේසිය ඔයා ශ්‍රී ලාංකික වාසික පුද්ගලයෙක් වෙන්න ඕනේ. දෙවෙනි කොන්දේසිය තමයි ඔයා ලබා ගන්න මූල්‍ය ආයතනයකින් සහ බැංකුවක මූල්‍ය ආයතන ලබා ගන්න පොලිය සඳහා තමයි මේකට බලපාන්නේ. තුන්වෙනි කාරණාව තමයි ඔයාගේ සමස්ත ආදායම ලක්ෂ 18ට වඩා අඩු වෙන්න ඕනේ. මේ කාරණා තුන අනිවාර්යයෙන්ම බලපානවා. මේ රඳවා ගැනීමේ බදු අඩු කිරීම වළක්වා ගන්න සඳහා ප්‍රකාශ ඉදිරිපත් කරන්න. ඉතින් මේ තිරේ දිස් වෙන විදියට මේ ෆෝම් එකක් තියෙනවා ෆිල් කරන්න. ඒකට ප්‍රධානම වශයෙන් අවශ්‍ය වෙන්නේ ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය. ඒ වගේම විශේෂ දෙයක් තියෙනවා. මේකේ TIN නම්බර් එක අනිවාර්යයි. ඒ කියන්නේ බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකය, tax payer identification number එක. ඉතින් මේක ඔබට ලබා ගන්න විදිය අපේ YouTube channel එකේ තියෙනවා විශේෂ වීඩියෝ එකක්. ඒකෙන් මාර්ගෙන් ඔයාට apply කරලා ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙදී මේ ඇප්ලිකේෂන් එක ඔයාට බැංකු කිහිපයක් තියෙනවා නම් ස්ථාවර තැන්පත් බැංකු account කිහිපයක් තියෙනවා නම් ඒ හැම account එකකටම මෙම ඇප්ලිකේෂන් එක ලබා දෙන්න ඕනේ. ඉතින් මේකේ තවත් ප්‍රධානම දෙයක් තමයි ඔයාගේ සමස්ත ආදායම ගැස්මේන්තු ගාත ආදායම ලක්ෂ 18ට වඩා වැඩි නම් මේ කිසිසේත්ම බාර දෙන්න බෑ. මොකද ප්‍රධානම නිර්ණායකයක් තමයි ඔයාගේ සමස්ත ආදායම ලක්ෂ 18ට වඩා අඩු වෙන්න ඕනේ. ගැස්මේන්තු ගාත ආදායම ලක්ෂ 18ට අඩු වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් පුද්ගලයෙක් කියනවා මගේ පොලී ආදායම ලක්ෂ 15යි. හැබැයි බිස්නස් ඉන්කම් එක ලක්ෂ 12යි. එතකොට මෙයාගේ සමස්ත ආදායම ලක්ෂ 27යි. එතකොට ඔයාගේ අපි ආදායම ලෙස සලකන්නේ ලක්ෂ 27 නැතුව ලක්ෂ 15 නෙමෙයි. සමස්ත ආදායම ලෙස සලකද්දී ලක්ෂ 27 තමයි ඔයාගේ සමස්ත ආදායම. ඒ වගේ වෙලාවෙදී ඔබට කිසිසේත්ම හැකියාවක් නැහැ මේ රඳවා ගැනීමේ බදු අඩු කිරීම වළක්වා ගන්න ඉල්ලුම් කරන්න. ඉතින් ඒක තමයි ප්‍රධාන විශේෂම දේ. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා. විදේශී ව්‍යවහාරික මුදල් ගිණුම් වලින් පවත්වාගෙන යන තැන්පත් සඳහා ලැබෙන පොලිය බදු වලින් නිදහස්. එතකොට මේ කාරණා ඒ කොටස් වලට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ ආදායම් ප්‍රභාවයකට අදාළ වෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝයේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ෆෝම් එක ඩවුන්ලෝඩ් කරලා ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක පුරවලා අදාළ මූල්‍ය ආයතන ලබා දීමෙන් ඔබට අදාළ withholding tax අඩු කිරීම වළක්වා ගන්න පුළුවන්. ඉතින් මම ආර්දා කරනවා මේ ව්‍යාපාර සම්බන්ධ වැදගත් වීඩියෝස් අපේ YouTube channel එකේ තියෙනවා. YouTube channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපේ bookkeeping.lk වෙබ් පිටුවේ විශාල තොරතුරු ප්‍රමාණයක් තියෙනවා ව්‍යාපාර සම්බන්ධ ව්‍යාපාර ලියාපදිංචි කිරීම සහ බදු සම්බන්ධව. ඉතින් මම ආරාධනා කරනවා මේ
වෙබ් පිටුවල පිරිස තොරතුරු ලබා ගන්න කියලා. ඉතින් ඔබ සියලු දෙනාටම සුබ දවසක් කියලා මේ වීඩියෝ එක අවසන් කරනවා.